පළමුවෙන් අපි මේ රසවත් කතාව නරඹලා ඒ යම් ආදර්ශයක් තියෙනවා නම් අපේ ජීවිතවලට ගන්න. ඒකත් එකතු කරගෙන අපේ මාතෘකාවට අපි ඇතුළු වෙමු. හොඳයි. ඒ මොකද්ද මම කරන්නේ? ඉතින් ඔක්කොම ඉස්සෙල්ලා දෙන්නේ කොහොමද? ආදයක් කරා. ඔලේ ඒ ගානියන්නේ. ඇයි? ඔය දිගනේ. ඔබ දැක්කා මේ කතාවේ අලංකාරත්වය. සමහර විට ඔබට ඒක විහිළුවක් වෙන්න පුළුවන්, සිනහවට කාරණයක් වෙන්න පුළුවන්. නමුත් මේ ගැප් වෙලා තියෙන දේ තමයි එක මිනිහෙක් තමුන්ගේම මාර්ගය යන්න උත්සාහ කරනවා. එයා කවුරු කියන දෙයක් අහන්න අවශ්‍ය නැහැ. එයා හිතන්නේ එයා හරි කියලා. වෙන කෙනෙක් එයාට මඟ පෙන්වලා නිවැරදි ක්‍රමවේදය එයාට දුන්නට එයා ඒක අනුගමනය කරන්න අවශ්‍ය නැහැ. ඇයි? තමුන්ගේ මතය තුල තමුන් ඉදිරි අසාර්ථක තත්ත්වයක ඉන්නේ. ඔහුට වැඩ අහගන්න බෑ. ඒ යම් පහසු ලෙහිසු මාර්ගයක් තමුන් ඉදිරියට ගෙනල්ලා තිබ්බත් එය ප්‍රතික්ෂේප කරමින් ඔහු සිටියව මතයෙන් ඉන්න තමයි ඔහුගේ කල්පනාව. ඉතින් ඒ වගේ තමයි අපේ ජීවිතේ අපි අපේම මතවල ඉඳලා ඔහු අපහසුතාවයන්ටපත් වෙන ගැන කතා කරන්න යනවා අපි අද. ඉතින් සුදු බයිබලයේ හිතෝපදේශ පොතේ තුන්වෙනි පරිච්ඡේදයේ පස්වෙනි පදයේ කියනවා නුඹේම නුවණින් නොපිහිටා නුඹේ මුළු සිතින් ස්වාමීන් වහන්සේ විශ්වාස කරන්න. මොකද්ද? තමාගේ මුළු සිතින් ස්වාමීන් වහන්සේ විශ්වාස කරන්න කියලා තමාගේම මතේ නොපිහිටා. ඉතින් අපේ ජීවිතය අපි බලමු. තවත් තැනක යෙරමියා 17 පහේ ඉඳලා කියනවා ඉස්සරහට ස්වාමීන් වහන්සේගෙන් ඈතට ගිහිල්ලා තමුන්ගේම මාංශය, තමුන්ගේම ශක්තිය, තමුන්ගේ හස්තය කොට තියාගන්න මිනිසයා ශාපලන්දෙක් වෙනවා කියලා. ඉතින් අපි අපේ සෙනගදී අපි අපේ ජීවිතය හැංගලා බලනවා. අපි අපේ ජීවිතය ආපස්සට හැංගලා බලනවා. බොහෝ මහන්සි වෙලා, බොහෝ ඉගෙනගෙන, බොහෝ තත්ත්වයන් තුල ගිහිල්ලා, බොහෝ වියදම් කරලා නමුත් ආපස්සට හැරලා බලුවාම අපි ඉන්නේ අසාර්ථක තත්ත්වයක නම් අපි ගත කළ කාලේ නිරපරාධී පැවීමක් විතරයි. නමුත් ස්වාමීන් වහන්සේගේ වචනේ කියන තමුන්ගේම නුවණේ පිහිටා ඉන්න එපා. එහෙනම් තවත් ක්‍රමයක් තියෙනවා. ඒක දෙවියන් වහන්සේ දේව වචනේ තුන සඳහන් කරලා දෙනවා අපිට පහසු ලේසි ක්‍රමයක් ගැන. ඉතින් ගණන් කතාවේ 13 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදයේ ඉඳන් කියනවා කාලෙබ් සහ යසුවා කියන දෙන්න අපිට ජය ගන්න පුළුවන්ද බැරිද කියලා. කානාන් දේශයට ගිහිල්ලා ඔත්තුවක් රැගෙන ඉන්න කියලා කීප දෙනෙක් පිටත් කරලා ගියත් ඕන් හැම කෙනෙක්ම ඇවිල්ලා කිව්වේ අපිට ජය ගන්න බෑ. ඒකේ ඉන්න සෙනඟ උස මහතයි. ඒකේ ඉන්න සෙනඟ විශාලයි. ඕන් එක්ක අපිට හැප්පෙන්න බෑ කියලා. නමුත් කාලේ යසුව ඕන් ඇවිල්ලා කියනවා නෑ අපිට ජය ගන්න පුළුවන්. අපිට ඒක සුළු කාරණයක් වෙන්න යනවා කියලා කිව්වා. ඉතින් මේ එකම මිනිස්සයා එක ගොල්ලන් අසාර්ථක තත්ත්වයේ ඔවුන්ගේ ඇස් වලින් අසාර්ථක තත්ත්වය දකිනවා. ඒ වගේම තව එකම මිනිස්සෙක් තව ගොල්ලන් සාර්ථකත්වයේ දකිනවා. ඉතින් දේව වචනේ කියන්නේ ඉතාම සරල පොතක්. සරල භාෂාවකින් ලියලා තියෙනවා. ඉතින් ඒ දේ අපේ ජීවිතයට අපි අතුල් කරගන්නකොට අපි කළ යුතු මාර්ගයට වඩා අලුත් මාවතක් අපිට ඒකේ අලුත් ක්‍රමවේදයක් අපිට ඒකේ පහසු සානදායක මාර්ගයක් අපිට ඒකේ දෙවියන් වහන්සේ දීලා තියෙනවා. ඉතින් අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ අර අපි අහුවා අපි දැක්කා වූ කතාව වගේ. අපි යහපත් පහසු ක්‍රමය අත්හැරලා අපහසු ක්‍රම තුලින් පරාජිතභාවයටපත් වෙනවනම් නැවත අපේ ජීවිතේ හැරීමක් ඇති කරගෙන අපි ඒ නව මාර්ගයට ඇතුළු වෙමින් ඒ ජයග්‍රාහී මාවතට යන්න ඔබටත් මටත් පුළුවන් වෙනවා. හරියට මේ වගේ අපිට කෙනෙක් පාරක් කියලා දුන්නොත්
ඔබ මේ ස්ථානයට යන්න. මඟ පෙන්වීමේ ක්‍රමයක් ඔව් අපිට පාරක් කියලා දෙනවා. මෙන්න මෙහෙම ගිහිල්ලා මේ ස්ථානයට ඔබට යන්න පුළුවන් කියලා. නමුත් අපි ඒක අහකට දාලා අපිම හිතලා කල්පනා කරලා යන්න ගියොත් අපිට ඒක කොච්චර අමාරුද කියලා ඔබට තේරෙයි. ඊට වඩා පහසු කෙනෙක් ලියලා තියෙනවා. අපි ඒක අතට ගන්නවා. හරියට GPS එක වගේ. ඒක අතට ගන්නවා. යන්න ඕන තැන පෙන්වනවා. ඒ මාර්ගේ යන්නේ අපිට පහසුයි. අන්න ඒ වගේ තමයි ශුද්ධ වූ බයිබලයේ අපිට යා යුතු මාර්ගය අපි විවාහය වේවා, තරුණ ජීවිතේ වේවා, අපි කුඩා කාලේ වේවා, අපි ජීවත් වෙන හැම මොහොතක් ගැන මෙන්න මෙහෙම ඔයා කරන්න, මෙන්න මෙහෙම ඔබ කරන්න කියලා එහිදීලා තියෙන දේ අපිට කරාම අපි මේ ජීවිත ගමන ඉතාමත් පහසුවෙන් ඊතර වෙන්න පුළුවන් වෙනවා ප්‍රීති සතුට සමාදානයට සහනදායක ක්‍රමය අපි අල්ලගමු. ඉතින් ඔබට හිතන්න බැරි වෙයි සමහර විටක මේ ශුද්ධ වූ බයිබලයේ කියනවා චූටි පොතේ විතරක් ජීවිතයකට අනර්ග වූ පණිවිඩයක් ලියලා තියෙනවා කියන්නේ. නමුත් දෙවියන් වහන්සේ විසින් මනුෂ්‍යව පොළඹවනු ලබලා උන්වහන්සේගේ ආත්මය විසින් පොළඹවනු ලබලා ඒ ආත්මයන් කර්ම කොටගෙන ලියපු වචනයක් නිසා මේ වචනේ අපේ ආත්මය තුළට ඇතුළු වීම නිසා අපි අපේ ඇතුළාන්ත වෙනස්කමක් ඇති වීම තුළින් අපි ඒ ලස්සන මාවතක ලස්සන සහනදායක ක්‍රමයකට අපේ ජීවිතය ඇතුළු වෙන්න යනවා. අන්න ඒ ආකාරයෙන් අපි බැලුවා කතාවක් අසාර්ථක තත්ත්වයකටපත් වුණා. කියන දේ ඇහුවේ නැහැ. ලේසි පහසු දේ ඇහුවේ නැහැ. ලේසි පහසු දේ ඔහු ඉදිරියේ තියෙනවා. මෙන්න මෙහෙම කරන්න කියලා ඔහුගේ යාළුවා කිව්වා. නමුත් ඒක පස්සෙට දාලා ඔහුගේ මතයට ගිහිල්ලා උඩඟු ලෙසින් පරාජිත තත්ත්වයකටපත් වෙනවා. අන්න ඒ ආදර්ශය අපේ ජීවිතයට අරගෙන අපි දෙවියන් වහන්සේ අපි වෙනුවෙන් ලියලා තියෙනවා. ඔය අනර්ග ප්‍රේමණීය පණිවිඩය අපේ ජීවිතයට ඇතුළු කරගෙන අපි මේ ප්‍රේමණීය ගමන නිදහස් වූ ගමන සමාදානයේ ප්‍රීතියේ ගමන අපි ඉදිරියට යමු. ලස්සන කාලය ජයග්‍රහී කාලයක් ඔබට හොඳයි යේසුස් වහන්සේ